බඩු විතරන ඒක දානවා මේ වගේ මාසු දානවා එක් කලකින් මේක වතුර එකතු වෙනවා ඊට පස්සේ මදුරු වගේ ඊට පස්සේ අපිට දාත වෙනවා මොකද මේ මීටර 200කට වතුර වහනවානේ මම දන්නේ ඒක කාගේ අවසරේ පරිදි කරනවාද කියලා ඒක මොකක් පිළිවෙලකට කරනවා තමත් හොරයි මොකද දැන් මගේ ගේ ඉස්සරහම හරිය ලී කෑලි වල දාලාට කවුරුත් කැමතිද ඒ මිනිස්සු රස්සාව කරන එකට අපිට ප්‍රශ්නයක් නැහැ ඒකමද අර මොකද අපි මේ හැම දීලක්ම චෙක් කරනවා මුලකලාර අපි අපිට උදව් කරගන්න මොකද මේ ඇතුළෙන් අපිනේ මොකද මගේ දුරට ඇදලා මම මේ ගෙවල් 60 ගානක චෙක් කරා අපි මොකද බීලි හිර වෙලා තිබිලා අපි ඒවත් කරගත්තා ඒක පොඩක් පුළුවන් නම් ඔබතුමාට මේක හරි වෙලාව නෙමෙයි මොනවා හරි කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒක හරියට කියලා මේ මම සම්බන්ධයෙන් ඔබතුමාට විමසනවා මෑතකදී මම යෝජනා කරා මේ ඉන්නේ අය කියන අපි සංවේදී වෙනවා ඒගොල්ලන්ට අපි ආර්ථිකයට ඇලියට මතයකට කියනවා පොලිසියට ඇලියා ඔබතුමාට සම්බන්ධ කිව්වා ඒකේ මම කිව්වේ ඉන්නයිට ඉස්තීර කඩ හදන්න දෙන්නේ එපා අර සිමෙන්ති දාලා කොන්ක්‍රීට් දාලා නැහැ ඒක ජංගම තිබ්බට කමක් නැහැ මෙතන වෙළඳාම් කරන ඒවා මොනවද කියන එක කරන්න ඕනේ මොකද කරෝල මාළු ඒ වගේ ගඳ ගන්නවනේ ඒකට වෙනවා නේද ඒ වගේ ඒවට ඉර දෙන්නේ එපා කියලා. නැත්නම් ආර්බීගෙන් මොකක් හරි බලපත්‍රයක් හරි නගර සභාවෙන් බලපත්‍රයක් හරි තියෙනවා නම් ඒ වර මේ නීති දාලා දෙන්න. එතකොට එක විදිහකට එහෙම නැත්නම් එක පැත්තකට ඒ කාර්ය ටිකක් එක පිළිවෙලකට හදලා ඉන්න. ඒකට රැට ඒක ඔක්කොම අයින් කරගෙන යන්න ඕනේ කියන එක. මොකද අර කුඩු වල වාගේ හැමතැනම ගොඩ ගහලා තියෙනවා. දැන් හැන්දවලකින් බලුවම හැමතැනම කුඩු ගොඩ ගහලා තියෙනවා. ඊට සමහර අය ඉන්නවා ඒ පොළ බඩු දෙනවා ඊනල තියා ගන්නවා ඒ බිල් දාන කරනවා හන්දෑවට ඔක්කොම ටික වාහනේ පටුගෙන යනවා. එතන හිටියද කියලා හොයා ගන්න. අන්න ඒ විදිහට ඉන්නවනම් එතන හිටියට අපේ ගැටලුවක් නෑ. ඒක මොකද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ඒක කරන්නේ. ඒක නිසා ඒක ගැටලුවක් නෑ. නමුත් අර දේවල් හදාගෙන ඉන්න එක තමයි ප්‍රශ්න තියෙන්නේ. අර අපේ කානුවත් වහගෙන කැඳේ කෙනෙක් ඉන්නවා කානුවත් දාගෙන මොකද දාගන්න. ඔබ දැසල් මේ වත්තේ ඇතුළට වතුරක් ගෑලුවා මේක මිස්කිනෙක්ගේ ගෙදරට. ඊට පස්සේ ආර්බීගෙන් ගෙනලා ඊට පවුන්ට කොහොම වරේ ආය කාණු ටික යන්තම් මේ හදවලා නිකන් කපලා දැම්මා. ඒකට ඇස්තමින්තු දාලා හදනකම්. ඒකින්ද ඒකත් ඔබතුමා පොඩ්ඩක් පස්සේ බලන්න මොකද මේ මිනිසුන්ට කරන්න කියලා අපි කියන්නේ නෑ ඒක නෝ. ඒක නමුත් අර මම කියනවා ඒ වයින් කීපයක් පස්සේ ඔබ වෙන කරගන්න පුළුවන් කියලා බලන්න. ඔබතුමා ගාව ඇති නැත්නම් මම ආයේ ලුණ කඩගෙන දෙන්න. අම්මලා නේද? ඔබතුමාට හරි. රාජ්‍යතුමනි ආරක ආරදීම එක අවශ්‍යතාවයක් තමයි. ඒ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඔබතුමාලා අවධානය ලක්තරටත් කියන ගොඩක් ජීවන්තත් වෙනවා. ඒ කියපු නීතිමය තත්ත්වය ගැන මට පොඩි කිසියම් වැටහීමක් තියෙනවා. මොකද මම නීතිඥයෙක් නිසා. කලාවේ ප්‍රතිචාර නඩියට පරිවේගයක් නේ කියනවා. ඇත්තටම මහරජතුමනි කියන ඔය කියන දේවල් ඔය කියන අදහරි අපේ තියෙන තැක දේවල් එක මනින් කියනවා යම් ප්‍රමාණයක්. මේ නීතිමය වැටහීමක් තියෙන නිසා මේ කරුණ පිළිබඳව පාටි පාටිම වඩා හොඳම ක්‍රමයක් කියනවා මේ දේ කරන්නේ. ඇත්තටම අපි අපේ සිකියුරිටි මොකටද මේන්ටේන් කරනවා. මේ අපි ලයිට් බිල ගෙවලා මේ ක්ලියර්ම අපලා ලයිට් අಪ್ කරලා කියලා මේ පාකින් ලයිට් නෑ මෑත කාලෙක නෑ. හරි කියලා. ඉතින් මේ ස්ටේටස් කොයිම අපි මේ කියන්නේ මේ පවතින තත්ත්වය දිගටම පවත්වාගෙන යනවා යන්න අපිට ඉඩ හරිනවා ආය කියන අන්ඩර්ටේකින් අපිට ලැබෙනවා නම් අපිට මේක පවර්ලා දීමේ ප්‍රශ්නයක් ඒවි කියලා හිතන්නේ නැහැ. හැබැයි අපිට අnder දැන් කොහොමද ජීව පරිදි මොකද ජීවයේ අතරම ස්ටේටස් කොයිගේ කියනම කරගෙන තියෙන්න කියන්නේ පවතින තත්ත්වය පවත්වාගෙන යන්න. මොකද මේ ආරක්ෂක තත්ත්වය පවත්වාගෙන යන්න අපිට අවශ්‍යයි. මම තමයි අතරම පාස්ටි කියන අපේ වැඩි ඒක පවතින අපිට ආරක්ෂක වෙලා බුදුන්ලට හැදලා මොකද මේ වතමැත්ම දියර නිසා ඉතින් අපිට සභාවෙන් අන්ඩර්ටේකින් එකක් දෙනවා නම් මහනගර සභාවෙන් මේ ස්ටේටස් කෝ එක මේ විදිහටම පවත්වාගෙන යනවා දිගටම කියලා අපි ඒ අවශ්‍ය වෙලාවට මාර්ග කරලා වෙන ටිකක් දාලා ට්‍රේන් එකක් වුණා නේද ඒක මොකක්ද මාර්ග කරලා ඒගොල්ලන් විවිධ දුර්වලතා නිසා
අන්නේ ස්ටේටස් කෝ එක අපිට මෙතෙක්කල් පවත්වාගෙන ආපු විදිහටම පවත්වාගෙන යන්නට අපිට ඉඩ තියෙනවා කියන අන්ඩර්ටේකින් ලැබෙනවා නම් මම හිතන්නේ නැහැ මේ කවුරු යුද්ධ වෙයි කියලා. එහෙමයි දැන් ඒකට ඕල්ඩෝ මේ ජනක ගොඩක් ඔව් අනේ සමහර කාරණා මොනවද කියන්නේ අපිට කරන්න ඕන දේවල් සොයිත් දැන් ඕගොල්ලෝ කරලා තියෙනවා. අපි මොකටද ඒකට බාධා කරන්නේ කියන්නේ මේවා මේ පොදු මාර්ගවල මේක විශේෂයෙන් දැන් මේවා අගන් නගර සභාවෙන් තමයි නඩත්තු කරන්න ඕනේ. ඒක ගන්නේ නෝනද මරක් කියනවා උත්තච්චලකට අහං කරගමත විශ්මය ඕගොල්ලන්ට ඕනේ දැන් අපිට තාරලා ඕනේ මේ පාරේ. අන්තිමට අපේ සල්ලි අපෝ ආණ්ඩුව ගන්නවා. ආණ්ඩුව සල්ලිනේ ගමකට දාන්න ඒ සල්ලි වලින් ඔයාලට ඕන නම් මම ඉන්නේ ඔයගොල්ලෝ ගාවල බලන්න. නගරාධිපතිනේ ඕන ඔයගොල්ලෝ අච්චෝ කොහොම නගර සභාවට කියලා මට කියන්න දීපන්නේ. ඒකනේ මෙයාගේ වැරදි මතය. ඒ වැරදි මතය දුරු කරන්න මම මගේ කාර්යයක් ඉඳලා මම දෙන්නම් ඒක මගේ විසමානිකව. අනිවාර්යයෙන්ම ඒක ඔයගොල්ලෝ විශ්වාස කරන්න. එහෙමනේ අපි ආවේ. ඒකත් වෙන්නේ ඒ සමහර කාර්යයක් අපිට තියෙනවා. ඔව් ඒක වෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ. තමයි ඉස්සර කරේ මතක ඊළඟ කලින් මොකක්ද බෑග් කියනවා. ඔව් ඊළඟ කලින් බෑග් කියලා. අනිත් කාලේ සාකච්ඡා කරලා ඉන්නයි කියලා. ඒක අනිත් බෑග් හොඳයි. ඔව් මොකක්ද පාර පවරන්න නම් අපිට මේ ලිඛිත නගර සභාවේ නරඹන්න අස්සන් කළා මේ මේක පවත්තන් යන්න ඉන්නවා. එහෙම ලිව්වක් ගන්න දෙන්නේ නැහැ. ඒක දෙන්නේ මුත් නෙමෙයි. ඒක නිකලේ මේ නෑවන්නේ. ඒක පවතින කමසා මේ නීති වල කරලා පිට කරන්නේ. ඉතින් අපි ජාතික ජන බලවේගයේ විදියට මම දැන් ඒ අඩිවල දුරු ජනතාවට නඩත්තු. ඒක මානවවාද නඩත්තු නෙමෙයි. නෑ. හරිද? ඒ දවපාරකට ඒ රටේ ජනාධිපති ඔයා මානවවාද නඩත්තු නෙමෙයි. ඒ අලිවන් චන්දීරිවල් ඒ ජනාධිපතිතුමා අදපතිතුමා නගරාධිපතිතුමා පන්තිවරුණා. මේක අපිට පොදු මාර්ග ගැනීමක්. හැබැයි අපි අදපු නීතියක් නෙමෙයි අපි විරුද්ධ වෙච්ච අපි අකමැති පිටසක් අදම නීතිය තමයි රටේ තියෙන්නේ. ඒ නීතියට යටත්ව තාම ආණ්ඩුව අත්අඩංගුවක් කරන්නේ නැතුව පළාත් පාලන පාසභා නීති වෙනස් කරගන්න නැතුව අපි හිතන විදිහට වෙනස් කරගන්න නැතුව මේ තත්ත්වයක් ඇතුලේ අර එක මම ඔයගොල්ලෝ ඊළඟ කාලේ ඉතිරි වෙනවනේ. එන නගරාධිපතිතුමා අපි දෙන්නම් මේ පාර්ට හැබැයි ඔබතුමාගේ අපිට රික්වෙස්ට් එකක් හරි එවෙනුවෙන් දෙන්නත් පුළුවන්. ඔව් ඒක අපි කරන්නේ ඒ කරන්න බෑ අපිට. නමුත් අපි අපේ වචන විශ්වාස කරන්න කිසිම බාධාක් කරන්නේ මම මේ දවස් කියන්නේ මේ පවත්තන් යන අපේ පිළිවෙල සහ මේ පිළිසුකම සමාන නගර සභාව බජට් වෙන එක. හැබැයි ඔයගොල්ලෝ කරන එක අපි මොකටද බාධා කරලා ඒ බර අපිට ගන්න. ඒක මම ස්තුතියක් කරන ඔයගොල්ලන්ට ස්කීම් එක රැස්කම් කරන්න සම්බන්ධයි. අපේ පැත්තෙන් දැන් නීතිමය පැත්තෙන් බැලුවාම අවකණ්ඩායමක් ඉල්ලීමක් කරන්න පුළුවන් මේ පාර මෙහෙන් ඇතුළේ මේ පැත්තෙන් යන එක ගොඩක් පාසුයි. ඒක නිසා මේ තියෙන බාධාවත් කරලා දෙන්න මේ තියෙන අතරමැද තියෙන දේවල් කියලා අපි හිතාසිට පුළුවන් සිටගෙන. එතකොට ඔය කිව්වා වගේම යුව hands will be tight කියන්නේ නීතියෙන් ඔබගේ බැඳ තබාවි එදාට අන්න ඒ වොරිය එක තමයි මම හිතන්නේ මේ ගොඩක් දෙනාගේ ඇත්ත කියන්නේ. Hello. අනාගතයට අපි කියන්න බෑ. උදාහරණයක් ගන්නකොට මත්තපලි ස්කීම් එක එහෙම නැත්නම් මේ රණකොකුල වගේ ගත්තොත් මම මොකද කරනවා මම දන්න කාලේ තිබිච්ච නීති රෙගුලාසි පවත්තන් කිය වත් පිළිවෙත් දැන් ඒ නිවිසියම කඩගත්තා. දරු ජනාධිපති අපි දැන් අපි ලෝකෙ වෙනස්නේ දැන් ඒක අපි බලේ ඉක්මනට නැහැ. අපි බලේ පැන්නේ ආයෙත් අසකාර කරනවා. නෑ මේ ඉන්නේ ඔක්කොම වෙහෙනවා මේ එක. ඔක්කොම වෙහෙනවා. සමහරවිට අපිට ආන්දු වෙනස් වෙනකොට අපි ගන්න තීන්දුව අපි ඉස්සරහට මොකද අපි කියන්නේ අපිට අජේසෙන්න. හරි අමාරුයි මේක චෙක්කලා ලස්සන මේ ගමන යනවා. ඒ ඔබතුමා කොහොමද අනුමත කරන්නේ අපිට මේ ඉස්සරහට මේ විදිහට මේ
ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ පාරාදල් දෙකේම අපේ පැත්තේ ආසන්න ලංකාවේ නීතිය අදට කොයිද පාර්ලිමේන්තුවේ නේ. ඒ ඕන එතකොට විරාන්දුවක් එනවා. ඇවිල්ලා කියන මේ ඉතුරු රකදාතිපති ජේ.වී.පිකාරේ බලන්න කොහොමද දීලා කියන මේ වැඩේ. ඒ නිසා මේ පිටින් පාරක් හයිවේ එකක් දානවා එහා පැත්තට. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ කියනවා නීතිය සම්මත කරනවා ඉවරයි. ඒ පාර්ලිමේන්තු නීතිය දැන් ධර්මයක් කරලා දැන් හයිවේ එක. අම්මා තාත්තගේ පාරම්පරික ඉඩම්. අම්මා තාත්තගේ පාරම්පරික සෝහන් පාරම්පරික දේවල් පවා කැඩුවා. කල්ලා බලෙන් වන්දි දුන්නා. වන්දිය කැමති වන්දියට වඩා වැඩි වන්දියක් දුන්නා. ඒතර අම්මට තෝරත් අමතකයි තාත්තට තෝරත් අමතකයි. දෝෂ කරන්න කිව්වා ආපුණාම අපි ගමනවා කියලා වැඩක් නැහැ. හිතන්න බෑ පරණගේ මේක අරගෙන වන්දියක් හම්බෙන්නේ ජීවිතේට පට්ට වන්දියක් කියලා වන්දියන මාරුණා. එහෙම වෙයි. ඒ නිසා අපිට මේක මුත් කරගන්න බෑනේ. ඒක කරන්න එපා. අර විදිහට නම් එක්සැම්පල් එකක් කියන්න. මේ කීස් හවුස් ස්කීම් එක තියෙනවා අපිට. ඒක ඇත්තටම ලොකු ඒකේ මම කිව්වේ. ඒකට අපිට ලොකු ඒරියා එකක් දීලා තිබුණා. ඒක මේ ක්ලවුඩ් එක මේ වගේ දේවල් එනවයි කියලා තමයි තිබුණේ. නමුත් ටික කාලයක් යද්දී ආන්තේ ඒකේ දේවල් දුනා කොහොම හරි දැන් එතන අලුතින් දේවල් දාලා ඒ ස්කීම ක්‍රියා නැහැ කියලා කියනවා. ඉතින් අර ඉන්නේ ගොඩක් නිසා දාලා ගියා මොකද ඒගොල්ලන්ට හවුස් ස්කීම් එක විතරයි තිබුණේ. ක්ලවුඩ්ස් ඔක්කොම ඒගොල්ලන් අල්ලගෙන ඒගොල්ලන් ඒ කිනාට විකුණලා කොටස් කරලා විකුණලා දැන් එතන ඩිවයිස් වෙනවා. ඒ වගේ දේවල් දෙන්න පුළුවන් නේ. ඒ ස්කීම් එකට ඔයගොල්ලෝ ස්කීම් වලයි මේ ග්‍රවුන්ඩ් එකද දෙවිසිකද? ඔව්. ඒක වැරදි. ඒක තමයි. ඒකට දැන් අනිතරම දේවල් කියනවා. ඒක පුළුවන් වෙන්න පුළුවන් කියලා මම කියන්නේ. ඔව් ඒක නියම තුන තුන මම කියන්නේ ඒ කොහෙද කියනවා ඒ ග්‍රවුන්ඩ් එක එහෙම වෙන්නේ කියලා ඉතින් කට්ටිය දෙන්න බෑ කියලා. ඒක කවුරුකට ඇක්ෂන් එකක් අත්දැකීම අපි ප්‍රොටෙස්ට් කරලා ඒක දේවල් කරා නමුත් ඉතින් ඒක හෙලෝ ඒක ආණ්ඩුවල කියන්නේ ආණ්ඩුවල ඒ කියන්නේ ලංකාවේ පොඩි කෙනෙක් කියන්නේ නැහැ. වාසාවේ කප්පම් ගන්න ඉන්දියක් නැහැ. කප්පම් ගන්න කුඩු ගන්න මේ ඇත්තට හෙලෝ පාරවල් නාම මේ ග්‍රීන් පොකට් වල සයිස් එක අඩු කරන්න එහෙම හැකියාවක් තියෙනවා. ඒක නෑ. බලේ ये पकड़ उनकी पूरी जीव पत्ता के इकोर कैल रहा अदर जी का पारा आखिर ला यानी मैं अरे ओबर तीन वाली ये वगे वाला हम बड़े काल चिकल वहां को आज देखे मैं पूरी बिल्कुल कैल जंगल और कैल हारवन दे कौन कैल दा इसमें पाल को अब ये वक्त में इंजीनियर को ये आप ये वक्त कैल हुआ है ये वो बता रहे हैं कि अदर इकोर कैल हुआ ये वगे अभी तो मैं वस्त्र कड़ा कर ले ला मैं ये करने හැබැයි ඒක ගන්නකට කම්බෝජාලා එළියේ අති විශාල ප්‍රමාණයක් ප්‍රතිවාසන ඉඩම්. ජේෂ්ඨ පාලඥයෝ ඒ වෙනකොට පාපන් කියලා. ඒගොල්ලෝ අහුවෙම මේ පාර කවුරුවට පස්සේ ඒ කැලේ කවුරුයිලා නරදාති දෙකක පස්සේ කැලේ ගොඩේ එකක් ගහගෙන ඉන්නකොට ආන්නේ ඒගොල්ලෝ ආන්නේ මම කිව්වා. මේක පස්සේ වෙන්නේ නැහැ. අපි විශාල ප්‍රතිවාසන සම්බන්ධ ජීවිතයක් ගන්නත් යනවා දැන්. අනුකම්පාවක් පැත්තේ අන්තරක් තියෙන කඩල් කියන එක කියනවා. කරන්න දෙයක් නැහැ. ඒක අපිට තේරෙනවා අර ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔයගොල්ලන්ව විශ්වාස කරගෙන අපිට යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ලංකාව දැන් ගන්න දෙයක් නෙවෙයි. නමුත් අපිට විශ්වාසය තියාගන්න බෑනේ අලුත් ස්වභාව 50ක්
ඉස්සරහම මේ විදිහටම ඕගොල්ලන්ගේ ආණ්ඩුවම තියෙනවයි කියන්නේ. ඒකත් දෙන්නවා. ඒක හරි නැත්නම් කටුකුත් නැත්නම් ඉන්නේ නැහැ. නමුත් ඒක වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවනේ. එතකොට එහෙම දැන් අපි කියනවා එක්කෙනෙක් බලයට ආවම එයා කියන්නේ මේක මගේ කෑල්ල මම මේක හදනවා කියලා. එහෙම බුදුහාමුදුරුවෝ කියන සියල සදාකාලික න්‍යාය කියනවා. හෙලෝ සෝරි කරදර කරාට මේ මට කතා කරන්න පුළුවන්ද පොඩ්ඩක්? හෙලෝ ඒක මම අර උදාහරණයක් වශයෙන් දෙන්න අවුරුදු 25කට විතර ප්‍රශ්න වෙච්ච දෙයක් කරලා. මම ඒ කියන්නේ අපේ ස්කීම් එක ඒක ඇත්තටම ලස්සනට තිබුණා ඒක සාරි ඉදමක් අපි හෙලෝ මේ ලසන්තියක්ගේ මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හෙලෝ හෙලෝ මට ටිකක් කතා කරන්න ඕනේ ලසන්තියක්ගේ. හෙලෝ හෙලෝ සර් මම අනුෂා කතා කරන්නේ මගේ ගෙදරක් තියෙන්නේ. හෙලෝ ඇහෙනවද? රයිට් ඔක්කොටම ඉස්සෙල්ලා සර්ට මේ good afternoon කියලා කියනවා. මගේ එක ඇවිල්ලා මගේ ගෙදර 407 ඒක අපි තමයි මුලදිම ගත්තේ. කියන්නේ දැන් අවුරුදු 20ක් හරි මම කතා කරන ටික මට කතා කරන්න දෙන්නකෝ ප්ලීස්. ඕකේ එතකොට මුල් කාලයේදීම තමයි අපි මම ඔය ගේ ගත්තේ තනියම. අපිස ගොඩාක් මේ මම ප්‍රංශේ හිටියට මම අවුරුදු 30ක් ප්‍රංශේ ගොඩක් යම් කාලේ ඇවිල්ලා ගොඩක් දුක් විඳලා තමයි අපි ඔය ගෙවල් අරන් තියෙන්නේ. අනිත් එක සර් ඔය ඉස්සරහා සර් කියපු කතාව ඉස්සරහා වෙළඳ කරන කට්ටිය අපිට සම්බන්ධයක් නැහැ. ඒ සම්බන්ධයෙන් නගර මොකක්ද ඒකට කියන්නේ මියුනිසිපැලිටි එකෙන් ඒවා තීරණ ගන්න ඕනේ. හැබැයි සමහර දේවල් ඔය මේ ලසන්ති අක්කා කිව්වා වගේ ඒක අපිට ඩිස්ටර්බ් වෙන්නේ නැති විදියට අනිත් අය කරගෙන යනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට අදාළත් නැහැ. ඒක නගර සභාවේ ප්‍රශ්නයක්. එතකොට දෙවනි දේ තමයි පන්සල කඩනවා කියනවා සර් කියලා මට ඇහුණා පාර හදන්න යනකොට. ඉතින් ඊට පස්සේ සර් බුදුදාම ගැන කතා කරා. ඉතින් ඒක ඇත්තම කියනවා නම් මට අදාළ නැහැ. ඒක සර්ගේ පර්සනල් හිතන විදියක්. එතකොට තුන්වෙනි දේ කියන්න ඕනේ විශේෂයෙන්ම මම කැමති නැහැ. පර්සනලි මම කැමති නැහැ. ඒ කියන්නේ එන කිසිම සර්ලගේ ආණ්ඩුව විශ්වාස කරත් ඔය හැමදේම අර කියන වගේ කිසිම දෙයක් සදාකාලික නැහැ. අපි ගොඩක් දුක් මාසෙලා අඹ කරගත්ත දේවල් ගිය පාර ආණ්ඩුවෙන් ඕක හැදුවා මට මතක විදියට 2019 නැත්නම් 2009 එතකොට ඕක මැද්දෙන් පාරවල් දානවටත් අපි කැමති නැහැ කිසිම දෙයක් කැමති නැහැ. ඒ මොකද ඕවා අපි ගොඩක් දුක් මාස වෙලා මම ගැන කතා කරනකො මම ගොඩක් දුක් මාස වෙලා ඔය ගේ ගත්තේ. එතකොට සිකියුරිටි කට්ටිය කියනවා නම් ඒගොල්ලන්ට පෙන්ෂන් එකක් නැහැ කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ මොකද ඒගොල්ලන්ට අපි සැලරි එකක් ගෙවනවා විශේෂ සැලරි එකක්. ඊයේ ලසන්ති අක්ක මට කිව්ව විදිහට එක්කෙනෙක්ට 50000 ගාන ගෙවනවා. මම දන්න විදිය. එතකොට සමාජයට දැන් වෙනස් වෙලාද දන්නේ ඒ සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් නැහැ. අපේ රටේ නීතිය ලංකාවේ නීතිය මම ප්‍රංශ සහ ලංකාවේ පදිංචිකරුවෙක් මම. එතකොට ලංකාවේ හැටියට ලංකාවේ නීතිය ඇවිල්ලා රජයේ සේවකයන්ට විතරයි පෙන්ෂන් එකක් දෙන්නේ. ඉතින් සිකියුරිටි කට්ටියට පෙන්ෂන් එකක් දෙන්න ඕන කියලා ඕක රජයට පවර ගන්නවට අපි කොහොමත්ම කැමති නැහැ. මොකද රජයට ඕන තරම් ඉඩ කඩන් තියෙනවා. ඕවා අපි මම ගොඩක් දුක් මාසෙලා ඔය ගේ ගත්තේ තනියම. එතකොට හැම රෙසිඩන්ස් එකක්ම ඔය මේ අතුරුගිරියේ තියෙන මිලේනියම් සිටි ඔහම රෙසිඩන්ස් එකක් එක්කම කම්පෙයාර් කරනකොට අපේ එක තමයි ඔය ටියුලිප් zone 2 එක තමයි වැඩිපුරම රජයට කිසිම කරදරයක් නැති. දැන් මම මේ රටේ හිටියත් මම අවුරුදු 2කට ඉස්සරහට වරි පණම් ගෙවනවා. එතකොට ගොඩක් කට්ටිය එක කරන් පොඩක් ඉන්න අක්කේ මට කතා කරන්න දෙන්න. චුට්ටක් ඉන්නකෝ මට කතා කරන්න දෙන්න ප්ලීස්. හරි ප්‍රශ්නයක් නෑ මට කතා කරන්න දෙන්නකෝ. මට කතා කරන්න දෙන්නකෝ ලසන්ති අක්කේ ප්ලීස්. හරිද? එතකොට ඕක මැද්දෙන් ඕගොල්ලන්ට කැමති නම් ඔය ඔතන ඔක්කොමලා ඉන්නේ සර් ඕගොල්ලන්ට ඡන්දේ දාපු අය. මට නම් එන්න බැරි වුණා ඡන්දේ දාන්න. ඒක වෙනම කතාවක්. ඔතන ඔක්කොමලා ඉන්නේ ඡන්දේ දාපු කට්ටිය. ඉතින් ඕකට අනිවාර්යයෙන්ම රජයට ගන්න ඕනද ඔතන පාර හදන්න? එහෙම වෙන්න ඕනේ නෑනේ. ඇයි අපේ දේවල් රජයට පවර ගන්න? ඒක සාධාරණ නෑනේ සර්.
මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සර් ඔතෙන්ට ඇවිල්ලා අපේ කට්ටියත් එක්ක කතා කරාට. මොකද සර් කිව්වා වගේ ඔක්කොටම ඔයාගේ ඔෆිස් එකට එන්න කියන්න පුළුවන්. නමුත් සර් කරපු දේ ගොඩක් හොඳයි. ඕකේ. ගන්න එකට මොකද කියන්නේ පාද? ඉතින් ඒකට සල්ලි ගෙවනවනේ සර් අපි. ඒකට අපි 3000ක් වැඩිපුරක් ගෙවනවනේ. අපි සභාවේ තීන්දුවක් ගන්නවා බිලියන එකේ වුණු අපි දැන් හොස්පිටල් කීපයක් නිසා ගන්නෙ නැහැ. ඔව්. ගත්තොත් එimhe හේමාක්ස් එක අපි ගන්න නැහැ. ඔව්. එතකොට ජේ.එන්.එෆ් එකේ අපි ගන්න නැහැ. කියනවා අපි සම්පූර්ණයෙන්ම නගර සභාවෙන් කුණු ගන්නෙ නැහැ. අපිට කුණු බදු ගෙවන්නත් එපා. ඇයි බදු ගෙවන්නේ? සර්ට පුළුවන්ද? දැන් සර්ට පුළුවන්ද තනි අයිතියක් තනි තීරණයක් ගන්න අපිට මෙච්චර කාලේ. එතකොට අපි අවුරුදු 25 ගියපු වරිපණම්. ඒවට මොකද වෙන්නේ? අපි අවුරුදු 25 ගියපු වරිපණම්. නෑ දැන් ඔයාගේ තරගෙට මම මේ කියන්නේ. දැන් මේ පාර පවර ගන්නව නෙමෙයි අපි. මේ පාර අපි ඔයගොල්ලෝගේ බලහත්කාරයෙන් පැහැර ගන්නව නෙමෙයි. මේ පාර දිගට හදන්නේ පවර පැවුවට පස්සේ ඔය තාර කැඩුවාට පස්සේ ඒක ආපහු රිපෙයාර් කරන්නයි කියත් අපිට තියෙනවා. නෑ සර් ඕනේ නෑ අපි කැමති නෑ. අපි කැමති නෑ. මොකද සර් අපි ඔය ගෙවල් අරගෙන තියෙන්නේ මම මාලිගාවත්. මාලිගාවත් මට ඕන තරම් ගෙයන් තිබුණා සර් ලක්ෂ 3ට 4ට ගන්න. ඒ කාලේ. නමුත් ඔච්චර ගාණක් ගෙවලා ඔතනට ආවේ ඔතන සිකියුරිටි එකක් දාලා සර් අපිට නිදහසේ මොකද මම කවදාද දවසක සර් මට ඇවිල්ලා මැරෙන්න ඕන ලංකාවේ. මට මැරෙන්න ඕන ලංකාවේ. මගේ අයියාගේ වලේ මගේ තාත්තගේ වලේ මට මැරෙන්න ඕනේ. වැළලෙන්න ඕනේ. ඇත්තම කියනවා නම්. ඔයගොල්ලෝගේ ස්කීම් එකේ බහුතරය අත්සන් කරලා ලියුමක් දුන්නොත් අපි පවර ගන්නවා. හරි බහුතරේ දීලා සර් බහුතරේ දීලා පැවර ගත්තොත් සර් මටත් මගේ පැත්තෙන් කරන්න පුළුවන් නීතිය වැඩ සර් මම කරනවා. එච්චරයි. මගේ උගලට රජෙත් සිමෙන්ති දාන්නේ නැහැ. ඒ පාර මගේ නිසා. මිදුල මගේ නිසා. එතකොට මේකෙන් මේ ඔයාලට අගතියක් හානියක් වෙන්නේ නැහැ. නැහැ සර් ඕකේ නීතියක් තියෙනවානේ සර්. අපේ රටේ නීතියක් තියෙනවා. තේරුණාද සර්? ඒක දන්නව ඇතිනේ මට වැඩිය හොඳට. නේ ඔයා අහන්න පුළුවන් එහෙනම් මොන එකකටද අපේ ගෙදර බල්ලට වෙහෙත් විදින්න කියලා. නෑ සර් ඒ වගේ උදාහරණ මට එපා සර්. මොකද මම ඊට වැඩි ඉගෙන ගත්ත කෙනෙක්. මම බල්ලා ගැන කතා කරන්නේ උදාහරණයකට ගන්නකොට සර් මම ඊට වැඩිය නීතිය ගැන මම කතා කරන්නේ. තේරුණාද සර්? එතකොට මම කියන්නේ සර් ආණ්ඩුවට ගන්න එපා. ඇයි අපේ දේවල් ආණ්ඩුවට ගන්න? ඇයි ආණ්ඩුවට පල්ලි පාර ගන්න? ඔයගොල්ලන්ට ඉඩ කඩන්නේ නැද්ද ආණ්ඩුවේ?